යාලු හැමෝම travel with vibe YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි අද කියන්නේ අද නෙවෙයි අපි මේසරේ ගියේ ඇවිල්ලා නිදහසේ ඉන්න පොට්ටේකට නෙවෙයි මේසරේ අපි ගියේ නාන්න පොඩි ආතල්ලයක් ගන්න වගේ ගියේ. ඉතින් අවුලක් නෑ, කිසි අවුලක් නෑ. අපි ගිහිල්ලා ආවා. සුපිරි ආතල්ලයක් ගත්තා. ඒ ආතල් එක ඇතුලේ මාරම ෆීලිංස් වගේ තියෙනවා. දැන් අපි ගිය වාහන, ඊට පස්සේ යාළුවොත් එක්ක ගිය විදිහ, ඒකලොත් එක දාපු ආතල්, ඉතින් හැම එකක්ම මේ සැරේ වෙනස් ගිය සැරේට වඩා. ඉතින් අපේ බ්ලොග් එකත් එක්ක අනිවාර්යෙන් එකතු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ, එකතු වෙන්න කියලා කියන්නේ. ඉතින් අපි එන බ්ලොග් එකත් එක්ක හම්බෙමු. ඊට කලින් අපේ channel එක subscribe කරලා, share පාරක් දාලා, like කරලා, bell icon එක all දාලා තියාගන්න අමතක කරන්න එපා. මොකද අපේ වීඩියෝ එක ඊළඟ වීඩියෝ එක ඔයගොල්ලෝ ගාවටම ගෙන්න ගන්න ඕන නම් subscribe කරලා bell icon එක all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මේ සැරේ ගමන මාරු. මම නම කියන්නේ ඔයගොල්ලෝ වීඩියෝ එක බලලම කියන මුලදී දැම්ම මම අර into the video එකේ එක කෑල්ලක තියෙන අපි ගිය තැන අන්න එතනින් ගෙස් කරා නම් කවුරු හරි අන්න පල්ලෙහාන් කමෙන්ට් එකක් දාලා තියෙන අපි ගියේ කොහෙටද කියලා. ඉතින් අපි එහෙනම් ඉස්සරහදී හම්බෙමු. දැනට ගිහිල්ලා නම් vlog එකේදී අපි හම්බෙමු. එහෙනම් යාළුවනේ දැන් අපි මෙතෙන් දැන් ගමන පටන් ගන්න. ඔයගොල්ලෝ ඊළඟ vlog එකෙන් බලුවා නම් අපි පීලි 4 ගිහිල්ලා පීලි 7න් අපි යනවා දැන් තවත් තැනකට. දැන් අපි ඒ තැනට යන්න හදන්නේ. ඉතින් ඒ තැනටත් ඕගොල්ලොත් එක්ක ඔන්න අපි යනවා. එන අපි යමු කට්ටිය. ඔන්න අපේ කට්ටිය. අපේ වීල් එක පදින රයිඩර්. අවුට්ඩෝ වීල් එක දින මේ වීල් එකේ. වල්ලෙක් කරා වල් වල්ලෙක් කරා. වඩබ යාළුවනේ අපි යන ගමන් ඉන්න තැනට මේකත් මේ වගේ ප්ලේස් එකක් කියනවනේ මෙච්චර ලස්සන නෑනේ. අවුලක් නෑ. අපි යමු. අවුට්ඩෝ ෆීලින් එක.
අපි ප්ලේස් එක මෙන්න මේ ඔන්න මේ ප්ලේස් එකේ යාළුවනේ හැරෙන්නේ. මේකට කියන්නේ කළුවල කියලා. මේකට කියන්නේ කළුවල කියලා කියන්නේ මෙතනට. මේ දින්නේ ඒකෙන් එන අතු ඒ කියන්නේ පොඩි අලක් වගේ අදිනවා ගඩුව අදින. ඔහේ නෙවෙයි. අන්න අරේ. ඉතින් යනනේ අපි ප්ලේස් එකට අවිල්ල බැස්සා. පාර වැරදිලා ඉස්කෝලයක් ඇතුළට ගියේ. පිටේ ඇරුවේ. ඉතින් මෙන්න මෙතනින් පල්ලෙහා තමයි යාළුවනේ කළුවල තියෙන්නේ. ඒක සුපිරිම් ප්ලේස් එකක්. ඒක ඇවිල්ලා ඒකත් ඇතුළේ තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට දැන් ප්ලේස් එක තියෙන්නේ. අපි ඉස්සරහට යන්න. ඉතින් යාළුවනේ අපි ප්ලේස් එකට අවිල්ල ඉන්නේ. මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. අපි එන ඇතුළට යන්න. අපි ඉස්සරහට යන්න. ඉතින් යාළුවනේ ඔන්නම අපි ප්ලේස් එකට ආවා අපේ සෙට් එකත් එක්ක. ඉතින් එක එක ආතල්ලද ඔගොල්ලෝ දකින්න ඇති අපි ගිය වාහනේ. අපි කියන්නේ මමයි මගේ යාළුවෝ ගිය වාහනේ ඔගොල්ලෝ දකින්න ඇති. මාර මාතල් ආතල් කියන්නේ අපි වෙසක් එකට ගියේ ඕකේ. ට්‍රී විල් එකේ උඩ වහලෙත් නෑ, ඉස්සරහ වීදුරු නෑ, මුකුත් නෑ. ඒකට මාර මාතල්ලයක් තියෙන්නේ නිකන් අර ඔගොල්ලෝ දන්න විදිහට අර වහලේ ජිප් එක අන්න ඒ වගේ ෆීලින් එකක් තියෙනවා. ඉතින් මරු මතුවමට මං හිතන්නේ වෙසක් එකට ඔය වගේ ආතල්ල දැන් පළවෙනි වීල් එක වෙන්න ඕනේ ඔක. ඉතින් මරු ඉතින් ඒකෙත් මාරම ෆීලින් එක 360 view ඉතින් ඒක 360 view. ඉතින් අපි වැඩ කතා නැතුව ඉස්සරහට යන් ගිහිල්ලා හම්බෙමු. කළුවල අපි ප්ලේස් එකට ආවා. කළුවලට ආවා අපි එන. ඔන්න එහෙනම් අපි නාන්න පටන් ගමු. ඔන්න තියෙන ප්ලේස් එක. මෙතනින් පල්ලෙහාට දැන් පයින්න දින්නේ. අර මාර් ෂොට් එක. මෙතනින් පල්ලෙහාට පයින්න දින්නේ. එන මටත් කියලා මාරින්න ෂොට් එක. දෙන්න හදන්න. ඔන්න ඉතින් යාළුවනේ අපි නාන්න හදන්නේ මෙතන. මෙතන ටිකක් ගැඹුරුයි. සාමාන්‍ය මංගේ දෙයක් විතරද ගැඹුරු. ඉතින් අපි නාන්න අපි සෙට් එක නාන්න හදන්නේ. අටි හයි කියන්නේ. හයි. හෙලෝ අම්මා. අලෝ අප්පා. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඉල්ල. හන්දියානක සුද්ධ ජීවි. ඔව් අර vlog එකේ ඉතිපු තමයි. ඒ සිතුම්. මේ අර මෙහෙට ගලන්නේ. මෙහෙට ගලන්නේ. ඊ හරි අමුතු ඉරීබා. අරටක් ගලන්නේ යකෝ. ඉතින් මෙහෙට තමයි ගලන්නේ. අරටක් ගලනවා. මෙහෙටක් ගලනවා. නෑ අර හිතන් මෙහෙට එන්නේ.
මේක මචං අපිට පේන්නේ දැන් අපි පිළිගන්න හදන්නේ ඒක. දෙපැත්තටම ගන්න. ඒ ඊට අර පැත්තට ගලවන්න. නෑ මේ පැත්තට තමයි ගලන්නේ. ඒ උත්තු ඇස්ස දවස්. අපි දැන් අර පොරණ වැඩේ කරේ අර. නාම දෙන. ඉතින් යාළුවනේ අපි නාන්න හදන්නේ. මන්ට ඔබියක් දුන්නේ අම්මට. යාළුවනේ A few moments later. දැන් ගෙදර යන්න කියලා හැදුවේ. අපි මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරන්න කියලා හැදුවේ. එහෙනම් අපේ ඉස්සරහට තව vlog එකක් යනවා සුපිරි vlog එකක් නේ. අපි කන්දක් උඩට ගිහිල්ලා සුපිරි vlog එකක් කරන්න හිතන් ඉන්නවා. සුපිරිම එකක් මේ සෙට් එකත් එක්ක. මොකෙන්ද? සබ්ස්ක්‍රයිබ් කරලා channel එක තියාගන්න set වෙලා ඉන්න කට්ටිය. අනිවාර්යෙන් අලුත් වැඩියක් කරන ඔබේ channel එකේ. අනිවාර්යෙන් අලුත් සුපිරිම අලුත් වැඩක් කරනවා ඉස්සරහට. සුපිරි කන්දක මේ ඔයගොල්ලෝ පොඩක් කියන කන්ද ගැන. සිටිය පොඩක් කියහන් කන්ද ගැන. අර කන්ද ගැන. කෙලින් කන්ද. ඔව්. කෙලින් කන්ද. අපි ඒ කන්ද සුපිරි වැඩක් කරන්න ගත්ත කන්ද. ඔව් කෙලින් කරලා ගත්තා. පැත්තට තිබ්බේ. ඔව් මෙයා ඉන්දියා කියන්නේ පැත්තට තිබ්බේ ටක් ගාලා කෙලින් කරලා ගන්නවා. අනිවා. මේ වාහනේ සෑහෙන මොල් වාහනයක්. මේ වාහනේ අපිට අත්තු දවුවට දුන්නා. අර බයික් එකේ තියෙන පිටිපස්සේ අනිවාර්යෙන්. මෙන්න මේක. පේන්නේ මේ වාහනේ. ඒකේ අයිතිකාරයා මෙන්න මෙයා. මෙන්න මේ බයික් එකේ ඊට පස්සේ අපි මේ වීල් එකේ අයිතිකාරයා මෙයා. මචං මේ පුතා. අපේ පුතා. ඉතින් යාළුවනේ ඔන්න ඔහොමයි අපි ගමන ගියේ. ඉතින් අපි නෑවා ආදල් ගත්තා. ඉතින් අවුලක් නෑ. ඉතින් අපි ඊළඟ ඉතින් අපි එහෙමම තමයි යන්නේ ඊළඟ වීඩියෝ එකට. ඒක ඊළඟ වීඩියෝ කියන්නේ ඊළඟ එපිසෝඩ් එක. ඊළඟ වීඩියෝ එක ඉතින් ඒකත් නාන තනම තමයි. මම පොඩි මෙව එකක් දුන්නා. ඒකත් නාන තනක් තමයි. ලොකු විශේෂයක් නෑ. ඉතින් ඒකත් බලන්න අනිවාර්යෙන්. ඒකත් බලන්න ඉතින් බලලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරලා අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න. ඉතින්
ඉතින් මර ඕගොල්ලෝ බ්ලොග් එක බලුවද? ඉතින් ඕගොල්ලෝ පොඩි හරි හිනාවක් ගියා නම් තිබ්බනම් චුට්ටි දුකක් ඒකත් චුට්ටි මොහොතකට අමතක වෙලා ගියා නම් ඉතින් අපි ඒක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ට්‍රැවල් යනවා. ඉතින් ඒක අපිට නිදහසක් බලන ඕගොල්ලොන්ට නිදහසක් සහ හිනාවක් එක් කරනවා. ඉතින් ඒක තමයි අපේ මේන් ටාගට් එක. පොඩි හරි ප්‍රශ්නයක් ඉන්නවා නම් ඔයාලා තප්පරයකට ඒ ප්‍රශ්නේ අමතක කරලා මේ වීඩියෝ එක ඉඳලා ඉන්න. ඕගොල්ලෝ කටයුතු කරා නම් ඉතින් බොහොම ස්තුතියි. ඉතින් මම වෙනද කියනවා වගේ මේ වගේ තැන් වලට යන්න ගිහිල්ලා අපවිත්‍ර කරන්න එපා. ඔයගොල්ලෝ දකින්න නැති මේ තිබ්බ දේවල් මම හිතන වීඩියෝ එකේ. ඉතින් ඒවත් බලාගෙන හැදිලා ඒ වගේ තැන් වලට ගිහලා තව කෙනෙක්ට යන්න පුළුවන් විදිහට ඒ තන හරි ගස්සලා ඉතුරු කරලා එන්න. ඒක තමයි අපේ මනුස්සකම. ඉතින් මම කියන්නේ ඔයාලා ලංකාවේ තියෙන විදිහට ඉතින් කොන්ඩින් රැවුලින් මනුස්සකම මනිනවට වඩා අන්න ඒකෙන් තමයි මනුස්සකම බලන්න ඕනේ. ඉතින් පරිසරයට ආදරය කරන ඔයගොල්ලෝ හැමෝටම මම මේ කියන්නේ යන්න ගිහිල්ලා ඒ ස්ථානයේ ඒ විදිහටම ගිය විදිහටම පිරිසිදු තියාගෙන ඉන්න. ඉතින් මම ඒකයි අපි ඔයගොල්ලෝගෙන් ඉල්ලන්නේ. ඉතින් අපිත් එක්ක ඉස්සරහටම travel with wife YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඊළඟ දවසේ අපි ආයි හම්බෙන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. ඉතින් අපිත් එක්ක හැමදාම ඕගොල්ලෝ ඉන්න ඉස්සරහට ඉන්න channel එක subscribe කරලා share කරලා වීඩියෝ එක හොඳ නම් like කරලා අනිවාර්යෙන් තියාගෙන ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ඊළඟ වගේ අපේ යාළුවනේ